විහාරමා දේවිය විසින් කරවන ලදැයි ඓතිහාසිකව ප්‍රවාදිත කටියා මහා වාපිය 1930 දශකයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ගොවි ජනපද ව්‍යාපාරයේ එක් ප්‍රධාන ජල මූලාශ්‍රයක් විය. ඒ අනුව ඉදි වූ කටියාව ගොවි ජනපදයේ අහිංසක දූපුතුන්ට ජීවිතය ලෝකයේ මෙන්ම විශ්වයේද නිරාවරණය කරමින් 1952 වර්ෂයේ ආරම්භ වූ කටියාව කාගමයාය නමේ විද්‍යාලය අද වන විට මහා විද්‍යාලයක් ලෙසින් සිය මාහැඟි අභිමන ලොව ඉදිරියේ විරාජමාන කරයි. මූලික විෂය අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් දක්ෂතා කලෙහිලි කරමින් විවිධ ව්‍යාපෘති, ක්‍රීඩා, නාට්‍ය, නර්තනය, සංගීතය මෙන්ම චිත්‍ර කලාවාදීන් ප්‍රදේශයේ දරුදැරියන්ගේ විභව ශක්තියින් මතු කරමින් අනාගතයේ වෙත දායාද කරන කාගමයාය නමේ මහා විද්‍යාලය වර්තමානයේ ප්‍රදේශයේ අනෙකුත් පාසල් අභිබවමින් සිය සාර්ථකත්වයේ සීමාවන් අතික්‍රමණය කරමින් සිටී. මේ සියලු ජයග්‍රහණ ලබා ගන්නේත් සමස්ත පාසල් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වන්නේත් විධිමත් පන්ති කාමර ප්‍රධාන ශාලාවක් හෝ නොමැති තවත් අඩුපාඩුකම් රැසක් මැද්දේය. විශේෂයෙන් සෑම වසරකම මුහුණ දීමට සිදුවන උග්‍ර ජලහිඟය කිසිවෙකුගේ අවධානයට ලක් නොවන නොවිසඳන ගැටලුවක් බවට පත්ව තිබේ. කෙසේ හෝ මහත් පරිශ්‍රමයෙන් සෙමින් පැමිණි මේ පාසල් අධ්‍යාපනයේ ගමන තවත් අභියෝගයන් රැසකට මුහුණ දෙමින් 2025 වර්ෂයේ නොවැම්බරයේ මුළු ශ්‍රී ලංකාවම කැළඹ වූ මහා ගම්වතුර විසින් විද්‍යාලයේ අහිංසක දරුවන් රැසකගේ ජීවිතවල අනාගත බලාපොරොත්තු සියල්ල අනුකම්පා විරහිතව උදුරා ගැනීමට ලක් කෙරිනි.
කාගම යාය නවය මහාවිද්‍යාලය මේ සෙනනායක මහත්මයාගේ ජනපද සංකල්පය මත බිහි වෙච්ච පාසලක් වන අතර මේ වන විට 1-13 ශ්‍රේණි දක්වා උසස් පෙළ පැත්තෙන් ගත්තාම කලාවාන් දේශීය ධාරාවන් සහිත පාසලක් බවට පත් වෙලා තියෙනවා. භෞතික සහ මානව සම්පත් වල හිගයක් පැවතුනත් ජයග්‍රහණ රැසක් විශේෂ සමගාමී කටයුතු වලින් උදා කර ගන්නට පාසලේ ගුරු බෞද්ධන්ගේ කැපවීම සහ දරුවන්ගේ කැපවීම මත පිට හැකියාව ලැබී තිබෙනවා. මෙම කාර්යය කරගෙන යන අතරතුර අපිට මුහුණ දෙන්න උණු ඛේදජනක සිද්ධිය තමයි පහුගිය දවස්වල ඇති වුණු ගම් වතුර තත්ත්වය. ඒ යටතේ දරුවන් 40කට ආසන්න ප්‍රමාණයක් ඇඳිවත පමණින් ඔවුන්ට ජීවිතය බේරගෙන මේ වෙනකොට බොහොම අපහසුතාවයෙන් පාසලේ කටයුතු සඳහා සහභාගී වෙන බවක් අපි දැකලා තිබෙනවා. ඒ වගේ මේ දරුවන් වෙනුවෙන් විද්‍යාලයේ ගුරු භවතුන් සුබපතන්නම් මේ වෙනකොට විශාල සහයෝගයක් ලබා දෙමින් සිටිනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම ඒ අය වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඔවුන්ගේ හෙට දින ලෝකයේ දිනන ගමනට ශක්තියක් වීම හැම මොහොතෙම අගය කළ යුතු කාරණයක්. ඉතින් ඔබ මේ අවස්ථාවේදී අපිට දක්වන සහයෝගය ඉතාම අගය කොට සැලකනවා. ඉතින් කාගමයාය නමේ මහා විද්‍යාලය මතු දියුණුවද සුවහසක් සිසුවියන්ගේ බලාපොරොත්තුද දල්වමින් අත්වැල් බඳින ඔබ මතුයම් දිනක මේ බිම් කඩින් හුස්මගෙන ලෝකයේ දිනන අනාගත පුරවැසියන්ගේ මතකයේ එක් තැනක සැමරුම් සටහනක් වනු ඇති.